දැන් අපි සාකච්ඡා කරමු 1984 ප්‍රවේග කාල ප්‍රස්ථාර ගැටලුවක්. රේඛීය චලිතය යටතේ ප්‍රවේග කාල ප්‍රස්ථාර ගැටලුවක් අපිට ලැබිලා තියෙනවා. අපි මේ ගැටලුව සාකච්ඡා කරමු. අංශුක චලිතය සඳහා ප්‍රවේග කාල ප්‍රස්ථාරය රූප සටහනේ දී ඇත. අපි ඉස්සෙල්ලාම එහා වැඳගමුකෝ. ප්‍රස්ථාරය. මෙන්න කාලය, මෙන්න ප්‍රවේගය. අපිට මුලින් කොටස කියනවා D1 කියන විස්ථාපනයක් ඒකාකාර ප්‍රවේගයකින් ගමන් කරලා තියෙනවා. ඊට පස්සේ D2 කියන විස්ථාපනයක් ඒකාකාර ත්වරණයකින් ගමන් කරලා තියෙනවා. ඊට පස්සේ D3 කියන විස්ථාපනයක් ඒකාකාර මන්දනයෙන් ගමන් කරලා තියෙනවා. හරි. දැන් මෙයාට ගැලපෙන ප්‍රවේග කාල ප්‍රස්ථාරය තමයි අපි බලන්න ඕනේ. විස්ථාපන කාල ප්‍රස්ථාරය තමයි අපි බලන්න ඕනේ. දුර කාල ප්‍රස්ථාරය නේ. විස්ථාපන නෙවෙයි දුර කාල ප්‍රස්ථාරය. right. දැන් අපි බලමු. මෙහෙම. ප්‍රස්ථාරවල දීලා තියෙන විදිහට නම් වස්තුව චලිතය ආරම්භ කරලා තියෙන්නේ ආරම්භක දුර බිඳුවක් වෙන. කියන්නේ දුර කොහොමද බිඳුවයිනේ. ආරම්භක අවස්ථාවේම දුර බිඳුවයි. විස්ථාපනය වුණා නම් අපිට ඕක පොඩ්ඩක් වෙනස් විදිහකට තමයි හිතන්න වෙන්නේ. විස්ථාපනයට ධනාගයක් හෝ ඍණාගයක් එහෙම තියෙන්න පුළුවන්. දැන් දුර ගැන කතා කරන්නේ ඔන්න කාලය මෙන්න දුර. වස්තුව එතකොට යම් ඒකාකාර ප්‍රවේගයකින් ගිහිල්ලා තියෙනවා. ඒකාකාර ප්‍රවේගයකින් ගියා කියන එක ඒකාකාර වේගයකින් ගියා කියන එක දුර කාල ප්‍රස්ථාරයක අපිට නිරූපණය කරන්න පුළුවන් වෙන්නේ බෑවුම මගින්. එහෙම නැත්නම් අනුක්‍රමණය මගින්. අපි දන්නවා දුර කාල ප්‍රස්ථාරයක අනුක්‍රමණය කියලා කියන්නේ වේගය වෙන්න ඕනේ. එහෙනම් නියත වේගයක් පැවතිලා තියෙනවා යම් කිසි කාල සීමාවක්. ඔන්න අනුක්‍රමණය නියතගයක් වෙන්න ඕනේ. අනුක්‍රමණය නියත වුණාම අපිට කියන්න පුළුවන් ඒකාකාර ප්‍රවේගයෙන් ගමන් කරා කියන එක. ඊට පස්සේ D1 තමයි සිදු කරපු මුළු විස්ථාපනය. එහෙම නැත්නම් මුළු ගමන් කරපු මුළු දුර D1. අන්න එතකොට මේ කාලයත් අපිට දීලා තියෙනවා T1 කියලා. එහෙනම් T1 කාලය වෙනකොට බිඳුවෙන් පටන් අරගෙන D1 කියන දුරක් ගිහිල්ලා තියෙනවා. D1. දැන් එතනින් පස්සේ ඔන්න මෙතන තමයි ළමයි ලස්සනම කතාව තියෙන්නේ. බලන්න මෙන්න මේ පොයින්ට් එක තමයි අල්ලගන්න ඕනේ. මේන් මෙයා තමයි වැදගත්. අපි දන්නවා මේ D2 කියන දුර යන්න හදනකොට එයා ත්වරණයෙන් තමයි යන්න හදන්නේ. මේ D2 කියන දුර යන්නේ ත්වරණයෙන්. ත්වරණයෙන් යනවා කියන එක අපිට වේග කාල ප්‍රස්ථාරයක මෙන්න මෙහෙම තමයි පෙන්වන්න වෙන්නේ. වේග කාල ප්‍රස්ථාරයක මෙන්න මේ වගේ ප්‍රස්ථාරයේ හැඩයක් මගින් තමයි පෙන්වන්න වෙන්නේ ත්වරණය කියන එක. වැදගත් දෙයක් තියෙනවා අපිට මේ දුර ගිහිල්ලා අවසන් වුණාට පස්සේ මේ ප්‍රස්ථාරය පටන් ගන්න පුළුවන් ක්‍රම තුනක් තියෙනවා ළමයි. ඔන්න බලන්න. ඔය ප්‍රස්ථාරය පටන් ගන්න පුළුවන් ක්‍රම තුනක් තියෙනවා. එකක් තමයි ඕම් ඔහෝම පටන් ගන්න පුළුවන්. තව විදිහක් තමයි මෙයා ඕම් ඔහොම ඒ හැඩය අපි පොඩක් ඇන්ගල් එක වැඩි කරලා දිමු. ඔහොම ගිහිල්ලා ඔහොම වගේ යන්න පටන් ගන්න පුළුවන්. එහෙනම් මෙන්න මේ ලක්ෂය ගැන චුට්ටක් බලන්න. හරිද? ඊට පස්සේ ඊගව අවස්ථාව තමයි මෙන්න මෙහෙම පටන් ගන්නත් පුළුවන්. ඕම් ඔහොම. බලන්න මෙතන නිකන් ලක්ෂයක් තියෙනවද නැද්ද කියලා අපිට පේන්නේ නැහැ. හරි. මේ අවස්ථා තුනේ කතා කරන කතන්දර තුනක් තියෙනවා. මොනවාද ඒ කතන්දර තුන? අපි දන්නවා දුර කාල ප්‍රස්ථාරයක අනුක්‍රමණය මගින් තමයි පෙන්වන්නේ ප්‍රවේගය. හරිද? එතකොට මෙන්න මෙතන මෙන්න මේ වක්‍රයට අපි ස්පර්ශකයක් නිර්මාණය කරාම ඔයාට තේරෙනවා නිකන් ලාවට මේ ස්පර්ශකය නිකන් කාලක්ෂයට සමාන්තරයි වගේ. හරිද? එතකොට ඒකෙන් විස්තර කරන දේ තමයි මේ වස්තුව නිශ්චලතාවයෙන් චලිතය ආරම්භ කරා කියන එක. බලන්න අපිට මේ ප්‍රස්ථාරේ පටන් ගන්න තියෙන්නේ බිඳුවෙන්ද? නෑනේ. මෙතනින් තමයි පටන් ගන්න තියෙන්නේ. හරිද? ඒ කියන්නේ ඔය පළවෙනි ප්‍රස්ථාරයට දාලව මම ඇන්දොත් ප්‍රවේග කාල වක්‍රය, වේග කාල වක්‍රය මෙන්න මේ වගේ හැඩයක් තමයි එන්න ඕනේ. මෙහෙම ගියා ඕම් ඔහොම වෙන්න ඕනේ. ඔය වගේ අවස්ථාවක් තමයි ඔය පළවෙනි වක්‍රයට අදාළ එක. මෙන්න මෙයාට. දැන් අපි යන් දෙවෙනි අවස්ථාව. දෙවෙනි අවස්ථාවේ මොකද වෙලා තියෙන්නේ? මෙන්න මේ චලිතය ගිහිල්ලා අවසන් කරනකොට තියෙන ප්‍රවේගයට වඩා වැඩි ප්‍රවේගයක්. ඒ කියන්නේ මෙන්න මෙතනදී මම ස්පර්ශකයක් නිර්මාණය කළා මෙයාගේ අනුක්‍රමණය හෙව්වොත් මේ අවස්ථාවට වඩා මේ අවස්ථාවේ අනුක්‍රමණය වැඩි. අන්න එකෙන් අපිට කියවෙන දෙයක් තියෙනවා මෙන්න මෙහෙම. මේ තියෙන කාලය, මේ තියෙන දුර. ප්‍රවේගය.
හරිද? එතකොට ඔය දෙවෙනි අවස්ථාවට අදාළව මම වේගය ප්‍රස්ථාරය ඇන්දොත් ඔන්න ඒකාකාර වේගෙන් ගියා. ඊට පස්සේ දෙවෙනි චලිතය පටන් ගන්න ඇත්තටම යා වැඩි වේගයකින්. ඒක තමයි ඔය දෙවෙනි වක්‍රයට අදාළ. මෙන්න මේ අවස්ථාවට අදාළව වේග කාල ප්‍රස්ථාරය දැක්කොත් අපිට එන්නේ මේ වගේ එකක්. දැන් අපි යන් තුන්වෙනි අවස්ථාව. තුන්වෙනි අවස්ථාවේදී වෙලා තියෙන්නේ මොකක්ද? දැන් මෙතන පොඩි තුඩක් වගේ එකක් තියෙනවනේ. මෙතනත් තුඩක් වගේ එකක් තියෙනවා. උලක් තියෙනවා මෙතන. නමුත් මෙතන එහෙම එකක් අපිට පේන්නේ නැහැ. එතන එකක් එහෙම පේන්නේ නැති වෙන්න හේතුව තමයි මෙන්න මෙතනට අපි ස්පර්ශකයක් නිර්මාණය කරොත් ඒ නිර්මාණය කරන ස්පර්ශකය ක්‍රමයෙන් අපි කිව්වොත් ස්මූත්ලි හරි සුමටව තමයි වැඩි වෙන්නේ. අන්න සුමටව වැඩි වෙනවා කියන එකේ තේරුමක් තියෙනවා. ඒ කියන්නේ මේ චලිතය ගිහිල්ලා අවසන් කරන ප්‍රවේගයෙන් තමයි වස්තුව ඊළඟ චලිතය ආරම්භ කරලා තියෙන්නේ. ඒක තමයි සුමටව වැඩි වෙනවා කියන එකෙන් අපිට කියන්න පුළුවන් දේ. එහෙනම් මේන් මෙහෙම හැඩයක් තමයි ඔය තුන්වෙනි අවස්ථාවට එන්න ඕනේ. ඕම් ඔහොම හැඩයක්. ඒ කියන්නේ පළවෙනි චලිතය අවසන් කරන වේගයෙන් තමයි දෙවෙනි චලිතය ආරම්භ කරලා තියෙන්නේ. හරි? එහෙනම් අපි කියන මේක කන්ටිනියුවස් වෙන්න ඕනේ. මේක ඇවිල්ලා කන්ටිනියුවස් නෙමෙයි. ඒ කියන්නේ සන්තතික වෙන්න ඕනේ. වක්‍රය සන්තතික වෙන්න ඕනේ. මේක ඇවිල්ලා සන්තතික වක්‍රයක් නෙමෙයි. මේ මෙතන කැඩිලා තියෙන්නේ. මෙතනත් කැඩිලා තියෙන්නේ. මෙතන සන්තතිකයි. හරි? අවසන් කරපු වේගෙන් තමයි ඊගාව චලිතය පටන් ගන්න. අන්න ඒකට ගැලපෙන වක්‍රය වෙන්න ඕනි ආන් අර යට තියෙන එක. ඒ කියන්නේ මෙන්න මෙයාගේ දුර කාල වක්‍රය ඇත්තටම මෙතනින් ගානට මෙහෙම ස්මූත්ලි වැඩි වෙන්න ඕනේ. ඕම් ඔහොම වෙන්න ඕනේ. හරි ඔතන ગેප් එකක් ඇත්තටම පේන්න බෑ ඔයාලට. ඊට පස්සේ තියෙන්නේ මන්දනයක්. බලන්න මන්දනයේදීත් අපිට ලස්සන වැදගත් කතාවක් තියෙනවා. මොකද වෙන්නේ? දෙවෙනි චලිතය ගිහිල්ලා අවසන් කරන වේගයෙන් තමයි තුන්වෙනි චලිතය ආරම්භ කරන්නේ. ඒ කියන්නේ එතන ગેප් එකක් නැහැ. අන්න මේ වගේ එකක් වෙන්න බෑ. හරි? සන්තතික නොවන ආකාරයක් වෙන්න බෑ. සන්තතික ආකාරයක් වෙන්න ඕනේ. ඒ කියන්නේ මෙන්න මේ වගේ හැඩයක් තමයි ඒ කියන්නේ තියෙන්න ඕනේ. ඒ කියන්නේ මෙන්න මෙහෙම උලක් තියෙන්න බෑ. මෙහෙම උලක් තියෙන්න බෑ. අපි අඳින වක්‍රයට උලක් තියෙන්න බෑ. රයිට්. ඒ කියන්නේ මේ වක්‍රය මොකද වෙන්න ඕනේ? මෙතනින් පස්සේ ගාන්ට ස්මූත්ලි මෙහෙම හැරෙන්න ඕනේ. අන්න එහෙම වෙන්න ඕනේ. ඒ කියන්නේ එතන හැරුණද නැද්ද කියන එකවත් අපිට පේන්නේ නැති වෙන්න ඕනේ. ආන් එහෙම තමයි හැරෙන්න ඕනේ. අන්න මේ කාලය T2, අන්න මේ කාලය T3. ඕන් ඔහොමයි වෙන්නේ. එතකොට මේ දුර කියලා කියන්නේ D1 ධන D2 වෙන්න ඕනි. මොකද මේ වර්ගඵලය තමයි අපිට D1 කියලා දීලා තියෙන්නේ. අන්න එනම් පළවෙනි විස්ථාපනය. T1 කාලයේ ඉඳලා T2 කාලය දක්වා චලිත වෙච්ච දුර D2. එනම් පළවෙනි දුර ධන දෙවෙනි දුර වෙන්න ඕනි. ඒ කියන්නේ D1 ධන D2. එහෙනම් මෙතෙන්ට එනකොට ගමන් කරපු දුර කියලා කියන්නේ කවුරු වෙන්න ඕනේද? D1 ධන D2 ධන D3 වෙන්න ඕනේ. හරි. ඔන්න ඔය විදිහේ හැඩයක් වෙන්න ඕනේ. එතකොට අපිට ගැළපෙන පිළිතුර වෙන්නේ 4. ගැළපෙන පිළිතුර වෙන්නේ 4. හරිද? පිළිතුරු අංකය 4 1984 ප්‍රවේග කාල ප්‍රස්ථාරයක් දීලා තියෙන්නේ. ඒක අපෙන් අහන්නේ දුර ගැන. මේක විස්ථාපනය ගැන ඇහුවනම් මේක පොඩ්ඩක් අපිට එහෙම වුණොත් මෙයා චුට්ටක් උඩින් හරි පහලෙන් හරි අදින්න සිද්ධ වෙනවා. විස්ථාපනය ගැන ඇහුවනම්. දුර ගැන අහන නිසා අපිට ආරම්භක දුර බිඳුවයි කියලා අරගෙන ගාන හදන්න පුළුවන්. ප්‍රස්ථාරය ගැන හිතන්න පුළුවන්. එතකොට නිවැරදි පිළිතුර වෙන්නේ 4 වෙනි පිළිතුර. හරි. එහෙනම් අපි යන් දැන් ඊළඟ ගැටලුවට.